හායි කොහොමද සුබ දවසක් හැමෝටම ඉතිං බලමුද මගේ පුංචි පළතුරුවත්ත ඔයාලට මේ තියෙන ඉස්සල්ලාම මගේ කිලෝ පේර පැලේ මේක හරිම පොඩි අතු පැලයක් ඉතිං මේකේ දෙවනි පාර තමයි මේ ගෙඩි හැදිලා තියෙන්නේ ගෙඩි 8කට වැඩිය තියෙනවා ඉතින් මේ විදිහට පොඩි කොම්පෝස්ට් ටිකක් කරන්න වෙන කිසිම පොහොරක් බෙහෙතක් නැතුව තමයි මේ විදිහට මේ ගෙඩි හැදිලා තියෙන්නේ මම පළතුරු කවර දාලා තියෙනවා ඊගාවට බලමු මේ තියෙන මගේ ෆැෂන් ෆෘට් වල. ෆැෂන් ෆෘට් වලේ මේකේ වර්ග දෙකක් තියෙනවා දම් පාට කහ පාට. මම එකටම හිටවල තියෙනවා පැල දෙකම. එතකොට හැදෙන විදිහකට හැදෙන්න කියලා වැල් දෙකම එකට. දම් පාට ෆැෂන් ෆෘට් එකයි කහ පාට එකයි වැල් දොඩම් කියලානේ සිංහලෙන් කියන්නේ. ඊගාවට බලමු මේ තියෙන රෙඩ් ඩේන්ජල් කියන එක. රතු පාට අර ලොකු රතු පාට දෙලුම් වර්ගේ තියෙන්නේ නේ. අපේ කඩවල තියෙන්නේ ඒකත් මම පුංචි අතු පැලයක් ගෙනාවේ දැන් හොඳට හැදිලා තියෙනවා. තව ටික කාලයක් යද්දි ඉක්මනට ගෙඩි හැදෙයි අතු පැලයක් හින්දා. මේ තියෙන්නේ දැන් ගොඩක් ගෙවල් වල නැතිම ජැම්සන් කියන්නේ අපි අපේ පැත්තේ රට කරඹ කියලා කියන්නේ උනාට නම ජැම්සන් කියලා. මේකෙත් එකපාරක් මල් හැදුනා. මල් ගොඩක් හැදුන්නේ මල් 3-4ක් හැදුනා කියන්නේ මට හිතෙනවා ඉතාමත් ළඟයි මේකෙත් ඵල දරන්න ගෙඩි හැදෙන්න. එතකොට දැනට ජැම්සන් කියලා මේකේ ජැම්සන් වර්ග දෙකක් තියෙනවා. දැන් විදේශීය එකක් තියෙනවා. මේක අපේ මේ දේශීය එක මං හිතන්නේ මට කොළ වලින් කටු ගොඩක් තියෙන හින්දා මේක නම් සාර්ථක වෙයිද දන්නේ නැහැ. මොකද මේ වියලි කලාපේ හින්දා මැංගුස් පැලයක් ඒ වුණත් තාම නම් මැරුන්නේ නැහැ. මං වටේට ওই කොළ ගොඩක් ඉතුරු කරලා තියෙන්නේ ගස් අර කඳ වේලෙන එකට. ඉතින් මේ තියෙන්නේ මගේ මැංගුස් පැලේ. ඊටමත් වියලි කලාපේ පුත්තලම. ඉතින් හැදෙයිද කියන්නලා මම දන්නේ නැහැ. මං කොහෙවත් දැකලා නැහැ තාම. මේ තියෙන්නේ ඉතින් මගේ මැංගුස් ගහ. හැදෙයිද කියලා බලමු මොකක් වෙයිද කියලා. ඊගාවට තියෙනවා සැපතිල්ල එක. මේකත් බට් එකක්. බඩ් සැතපිල්ල පැලයක්. මේකේ නම් 3-4 පාරක්ම මල් ඇවිල්ලා පොඩි කාලේ ඉඳලම මල් ඇවිල්ලා හැලුණා. ඉතින් ළඟදිම මට හිතෙනවා මේකේ ගෙඩි හැදෙයි කියලා. මොකද ගහ ටිකක් සාර්ථකව හැදිලා තියෙනවා. ඉතින් මම මේවට කිසිම පොහොරක් රසායනික පොහොරක් මං දාන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති මල් තියෙනවා. කිසිම රසායනික පොහොරක් දාන්නේ නැහැ. මම ඉඳලා හිටලා කලාතුරකින් මං කොම්පෝස්ට් ගෙනල්ලා කඩේ තියෙන විකුණන්න තියෙන කොම්පෝස්ට් මම වටේ කොටලා ගොඩක් වෙලාවට මම දාන්නේ. මේ තියෙන්නේ මගේ නම් දැන් දෙවෙනි තුන්වෙනි වතාවට පළදරපු කාමරංගා. පැණි කාමරංගා කියලා තමයි දුන්නේ. ඒ උනාට මට තාම හොඳටම පැහුණු ගෙඩියක් කන්න බැරුව ගියා මගේ පොඩි දෙන්න හින්දා. ඉතින් මේකේ මේ පාර ඇවිල්ලා තියෙනවා ගොඩාක් මල් තිබ්බා. දැන් නම් චූටි ගැට හැමතැනම ඇවිල්ලා තියෙනවා. මේකේ මල් හැදුනහම හරිම ලස්සනයි. මේ කාමරංගා මල් හරිම ලස්සනයි. ඒ වගේම මීමැස්සු වෙනවා මේ අතුවල හැමතැනම චූටි ගෙඩි හැදෙනවා ගොඩක්. මේකේ මල හරිම ලස්සනයි වගේම සුවඳයි. ඉතින් මීමැස්සු ගොඩක් වෙලාවට මේ දැන් මල් හැලිලා මල් ගහ වැහෙන්න වගේ මල් හැදෙනවා හරිම දම් පාට චූටි ලස්සන මලක්. මේ මගේ මී අඹ ගහ. මේකෙත් ගෙඩි හැදුනෙම නැහැ. මල් ආවෙත් නැහැ බඩ් එකක්. ඉතින් වැඩි අවුරුදු එකහමාරක් විතර මේ ගහට මට හිතෙනවා තව මාස 5ක් 6ක් යද්දී ඉක්මනට ඵල දරයි කියලා මට හිතෙනවා. ඉතින් බලමු. මී අඹ ඔයාලා දැකලා ඇති. ඉතින් ඒකත් දැන් ගොඩාක් තැන්වල නැහැ. මේක පැණි දොඩම් ගස් දෙකක් තියෙනවා මගේ. එකම අවුරුද්ද එකම වයස. ඉතින් ඵල දරනකම් ගොඩාක්ම බලන් හිටපු ආසාවෙන් බලන් හිටපු ගස් දෙකක් මෙහෙ අවුරුදු එකහමාරක් ඇති. ගොඩක් ටිකක් කල් ගියා. පැණි දොඩම් සාමාන්‍යයෙන් අවුරුද්දෙන් හැදෙනවා ගෙඩි හැදෙනවා කියලා කියන්නේ. ඉතින් මේ පාර තමයි ඔන්න මම පොඩි කෙම් ක්‍රමයක් කරා. ඒ කියන්නේ ඔයාලට පේනවා ඇති පොල් එලි. එල්ලුවට පස්සේ තමයි මේ දැන් ඇවිල්ලා චූටි රිකිලි අලුතින් ඇවිල්ලා මල් ඇවිත් තියෙනවා. තාම මේ ළඟදි රිකිලි ආවේ. තාම පොට්ටු චූටිවට මම ගොඩාක් ආසාවෙන් බලන් හිටියේ පැණි දොඩම්. ඒ කියන්නේ මේ ගස් දෙකම එකට හිටෙව්වේ. ඒ වගේම දෙන්නම එකට එකම දවසේ ওই රිකිලි ඇවිල්ලා එකම පාර දෙකේම ගෙඩි මේ මල් චූටි තව ඇවිල්ලා තියෙනවා රිකිලි. ඉතින් ගහ හරි සාර්ථකව හැදිලා තියෙනවා අවුරුදු එකහමාරට කඳ ගොඩක් ලොකුවට.
මේ තියෙන්නේ ලෙල්ල පිටින් කන නාරං එක කොම් කොට් කියලා. තාම නම් මේක ඇත්තටම ගෙඩි හැදුන්නේ නැහැ. මං අර විශේෂ පෝහරක් මුකුත් දාන්න නැති හින්දාද දාන්නේ නැහැ. කොම් කොට් කියන ලෙල්ල පිටින් කන නාරං එක පොත්ත පැණිරහයි කියන වර්ගේ. ඉතින් ගහට නම් ටිකක් මේකට වයසයි. මොකද පෝච්චියත් අවුරුදු 2ක් විතර තිබිලා තමයි මං බිම හිටෙව්වේ. තාම නම් එක පාරක්වත් ගෙඩි හැදුන්නේ නැහැ. ඉතින් මේ අලුතින් කොළ ඇවිත් තියෙනවා. මේ මගේ කොළ ජම්බු ගහ. මේක එක පාරක් මේ ළඟදී ගිය මාස 2කට විතර කලින් පළවෙනි වතාවට ගෙඩි 3-4ක් යට හැදුනා. ඉතින් මං හිතනවා ඒ හින්දා ඊළඟ පාර මේකේ ගෙඩි ඉක්මනට මල් ඇවිල්ලා හැදෙයි කියලා. ඉතින් හරි ලස්සනයි ඒ ගහත් පඳුරට හැදිලා තියෙනවා. මේකත් පැණි දොඩම් විශේෂයක්. මේක නම් හිටවල මාස 2ක් 3ක් වගේ ඇති. ඒකේ කොළ තද කොළ පාටට නෑ. ලා කොළ පාටක් තමා තියෙන්නේ. ඒ හින්දා මට හිතෙනවා මගේ කලින් තිබ්බ පැණි දොඩම් වර්ගය නෙවෙයි වෙන වර්ගයක් කියලා. මේක නීලම් කියන අඹ වර්ගයේ. නීලම් කියලා ඔයාලා බලලා ඇති. මේ ටිකක් තද කොළ පාටක් නිකන් ලා තද කොළ පාටකට වගේ තමා නිල් පාටට හුරුගේ ඇඹ ගෙඩිය හැදෙන්නේ ලා තද නිල් පාටක් වගේ. ඉතින් ඒක කොළද නිල්ද කියලා හොයන්න බෑ. නීලම් තමයි අඹ වර්ගයේ නම. මේකත් සාර්ථකව හැදිලා තියෙනවා. එච්චර කල් නැහැ. ඉතින් මේ මගේ තැඹිලි පැලේ තැඹිලි පැලේකුත් හිටවලා දැම්ම. ඉතින් පළතුරක් විදිහටත් ගන්න පුළුවන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ දෙලුම් වර්ගයක්. මේකේ නම මොකද්ද? නිමාලි. නිමාලි කියන දෙලුම්. මේකේ නම් පැල 5-6ක් මං හිටවලා තියෙනවා. තාම මේ වගේත් ගෙඩි හැදුන්නේ නැහැ. මේ මගේ ඉස්සෙල්ලාම පීදුණු බඩ් කජු ගහ. මේ පාර තමයි පීදුනේ. මේ ගහට ඇති අවුරුද්දයි මාස 8ක් විතර ඇති. හරි ඉක්මනට ගහ හැදුනා. ඒ වගේම පළවෙනි පාරට මේකේ මල් ඇවිල්ලා තියෙනවා. හැදෙයිද නැද්ද දන්නේ නැහැ. මේ තියෙන්නේ තැඹිලි පැල දෙකක්. මේක නම් මං ඉතින් කට්ටිය hina වෙයිදනේ මම එක ළඟ හිටෙව්වේ ඉඩ තව පැලයකට තියාගන්න ඕනි හින්දා. මේ තියෙන්නේ මගේ ජම්බෝල පැලේ. ජම්බෝල පැලේ එකත් මෑතකදී ළඟදී හිටෙව්වේ. ඉතින් මේ තිබ්බේ මගේ ලොකු කටුවනෝද පැලයක්. ඒක මැරිලා තිබිලා මං ආපහු වටේට කොටලා දැම්ම කටුවනෝදා. මේ තියෙන්නේ හිටවපු දවස් ඉඳලම මට ගෙඩි දීපු බඩ් ඇඹරැල්ලා පැලේ. මේක හැම මේ කියන්නේ අවුරුද්දට කොයි වෙලේ බැලුවත් මල් හරි ගෙඩි හරි නැති දවසක් නම් වැරදුන්නේ නැහැ. හිටවපු දවස් ඉඳලා මේකේ තියෙනවා. මොකද ගෙඩි ටිකක් සාමාන්‍යයෙන් ලොකු වෙගෙන එද්දිම මගේ බබාලා දෙන්න මේකේ ගෙඩි කඩලා කනවා. එච්චර ලොකු නැහැ. මේකට නම් අවුරුදු 4ක් විතර වෙනවා මේ ගහට. ඉතින් මේ ගහ ලොකුවට හැදෙන්නෙත් නැහැ. මං මේ පාර තමයි වටේ කොටලා චුට්ටක් මේකට වටේට නම් මම පොඩ්ඩක් යූරියා ටිකක් වටේට කොටලා මම දැම්මා. මොකද මේ ගහ හැදෙන්නේ නැහැ. ගහ දැන් ටිකක් අවුරුදු 4 ඉවර වෙගෙන ඉන්න හින්දා ගෙඩි හැදෙනවා. ගහ ටිකක් හැදෙනවා හොරයි. මේ පේන ඇති වලට අලිගෙට පේර පැලයක්. මේක මං ඇටයක් කාලා හිටවගත්ත පැලයක් ඇට පැලයක්. ඉතින් පෝච්චියේ තිබිලා දැන් බිම හිටවලා මාස 2ක් විතර වෙනවා. ඊට පස්සේ දළු දාලා කොළ ආවා. මට හිතෙනවා බිම හොඳ සාර්ථකව හැදෙයි කියලා. අලිගෙට පේර පැලේ මෙතන තව පැලයක් හිටව ගන්න ඕනි. ඉතින් මේ තියෙන්නේ රෙඩ් ඒන්ජල් දෙලුම් පැලයක්. ඇට වලින් හදාගත් එකක්. මං ඇට ගෙඩි කාලා මේ තියෙන්නේ ඇටයක් හිටවපු ලාවුළු පැලයක්. ලාවුළු දැන් ගොඩාක් ගෙවල් වල නැහැ දකින්න. කලාතුරකින් තමයි ගෙදරක තියෙන්නේ. මේ බබාලා කාලා උතන ඇටේ හිටවලා දැම්මා. ඉතින් ඒකත් හැදිලා තියෙනවා ගොඩක් සාර්ථකව. මේ තියෙන්නේ කටුකුරුඳු කියන්නේ අපි ඒ කියන්නේ උගුරැස්ස නෙවෙයි. කටුකුරුඳු කියලා චූටි පැණි රස ගෙඩි වගේක් හැදෙන්නේ. කියන්නේ මේක පැණි රහයි දුනහම ගෙඩි හැබැයි ගෙඩිය ගොඩක් ලොකු වෙන්නේ නැහැ. හැදෙද්දි මුළු ගහේම හැදෙනවා. කටුකුරුඳු වල දන්නවා ගොඩක් අය දන්නවනේ. ඉතින් කටුකුරුඳු පැලේ එකත් ඉතින් දැනටමත් පළතුරු පැල මං හිතන්නේ 10-15ක් 10කට වැඩිය බැලුවා. මේ තියෙන්නේ මගේ අල්පොන්සු අඹ මේ කැලෑ පළතුරුකුත් තියෙනවා ඔන්න. ඔයාලා දැකලා නැති අය බලා ගන්න. නලල් බටු කියන්නේ. නලල් බටු අපි නම් කියන්නේ නල් මොට්ටු ගෙඩි කියලා. මොට්ටු ගෙඩි කියලා මේක කැලෑ පළතුරක්. මම මේ ගහ ගොඩක් තියෙනවා. මම ගස් කපලා මම මේක බබාලට පෙන්නන්න. එයාලා දැකලා නැති හින්දා තිබ්බේ. ඉතින් පොඩි දෙන්න මේකේ ගෙඩි කඩන් කනවා. මමත් හිතුනහම කනවා. මේ මගේ අල්පොන්සු අඹ ගහ මේක ටිකක් ලොකුවට හැදිලා තිබ්බ. ඒත් එක පාරක්වත් ගෙඩි හැදුන්නේ නැති හින්දා මම මේ පාර සම්පූර්ණ අතු සාමාන්‍යයෙන් ලොකු කප්පාදුවක් කරා ගහේ. මොකද ගෙඩි හැදෙන්නෙත් නැහැ. ගහ සාර්ථකව හැදිලා තියෙනවා. ඒ හින්දා මේ කුරුල්ලෝ හරි එක්ක අපේ පොඩි කෙනෙක් හරි කාපු බෙලි පැලයක්. ඒකත් හැදීගෙන එනවා. හොඳට ඉබේ හැදුන බෙලි පැලයක්.
ඉතින් මේ අට කාපු රඹුටන් පැලයක් මේක මේ ගොඩාක් මේ දැන් වියලි කාලයක් තියෙනවා අපේ නියඟ කාලේ කියලා. ඒ නියඟ කාලෙත් මේ පැල මැරුන් නැතුව තිබ්බ. මෙතන පැල දෙකක් තියෙනවා රඹුටන් පැලේ. දැන් මේකට නම් අවුරුද්දක් විතර වෙනවා. මොකද ගිය අවුරුද්දේ මම ඔය යට කාලොතන ඔහොම නිකන් යට කෙරුවේ. පැල දෙකක් හැදිලා තියෙනවා එකම තැන. ඉතින් නියඟටත් ඔහොමම තිබ්බා මැරුන් නැහැ මම වතුර දැම්මා. ඉතින් මේ අවුරුද්දේ හිටවපු රඹුටන් පැලේ මේ අවුරුද්දෙත් මං එතන මේ හරියෙන් කිට්ටුවම ඇටයක් නිකන් දැම්මා. ඒක පැල වුණා. ලාවුළු පැලයක් ඇට වලින් හැදිච්ච. ඉතින් මං ඔයාලට පෙන්නන්නේ මගේ වත්තේ තියෙන පළතුරු පැල විතරයි. ඉතින් එළවලු වර්ග තියෙනවා. ඉතින් පළතුරු පැල මේ කිලෝ පෙර පැලේ 3-4 පාරක්ම ගෙඩි හැදුනා. මේකේ ගෙඩි ගොඩාක් හැදුන්නේ නැහැ. ගෙඩි 4-5 වගේ තමයි හැදුනේ. මොකද මං කිසිම පොහොරක් මේකට දාන්න නැති හින්දා. ඉතින් මේ පාරත් ගෙඩි හැදිලා තියෙනවා. මේ රහංගල ජමනාරම් පැලයක් මම මේ වගේ ගෙඩි හැදුන කාලෙකත් ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න. රහංගල ජමනාරම් ඔයාලා දන්නවා හරිම රස දොඩම් වර්ගයක්. රතු අනෝද පැලයක්. ඒකත් හොඳට දළු දාලා මම මේක වටේ කොටලා කොම්පෝස්ට් දාලා තියෙනවා. ඉතින් හොඳට හැදිලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ රතු පෙර පැල. රතු කිලෝ පෙර කියලා තමයි කිව්වේ. බලමු ඉතින් හැදුනට පස්සේ ඒක කප්පාදු කරලා තියෙනවා. කිලෝ පෙර පැලයක්. මට ඔයාලට පෙන්වන්න බැරුව ගියා. මල් ළඟ තියෙනවා මසන් වර්ගයක්. ඒක මට වීඩියෝ එකට ගන්න බැරුව ගියා. මේ තියෙන්නේ රට නෙල්ලි. රට නෙල්ලි කියන්නේ අපි සාමාන්‍යයෙන් අපේ දේශීයද එහෙම දන්නේ නැහැ. මම රට නෙල්ලි අපේ ගම්වල තියෙන නිකන් නෝමල් නෙල්ලි පැලයක්. මට පළතුරු ගස් තම මග ඇරිලක් තියෙනවා මෙතන. ඉතින් මේ තියෙන්නේ රතු කිලෝ පෙර පැලයක්. රතු කිලෝ පෙර පැලයක් හරිම සාර්ථකව හැදුනා. ඇතුළ රතු පාටයි යට අඩුයි කියලා කියනවා. හරි සාර්ථකව දෙපාරක් විතර මල් ගැට ඇවිල්ලා හැලිලා ගියා. ගෙඩි හැදුන්නේ නැහැ. ගැට ටික කාලෙකින් වේලිලා වැටුණා. මේ තියෙන කොකා කෝලා ජම්බු පැලයක්. මම දැන් වීඩියෝ එක කරද්දි කල්පනා වුණේ මට තව බෙහෙත් නෙල්ලි තියෙනවා මල් ළඟ ඉන්දිය නේව එහෙම මට මග ඇරුණා පැල තව. එතකොට මසන් වර්ග වගේක් තියෙනවා මේ ගෝල්ඩ් මසන් කියලා එක තියෙනවා මල් ළඟ එක පැලයක්. ඒක එහෙම මට මග ඇරුණා. ඒ පැල ඉතින් මෙතන කිලෝ පෙර පැල දෙකක් තියෙනවා තව හිටවන්න. මේ තියෙන්නේ මගේ මිදි වැල ඕම් බලන්න. හරිම සාර්ථකව වැඩි දවසක් නෑ මේ මිදි එක හිටවලා මං මාසයක් විතර හිටවලා පෝච්චියේ මාසයක් තිබ්බ. මාස දෙකක් විතර බලන්න කොලේක ලොකු හරිම සාර්ථකව හැදිලා තියෙනවා. මං කවර එක තියලා තමයි යටට මුල ඇද්දත් මට ප්‍රශ්නයක් නෑ. මම මේ ගහට මේ මිදි පැලේ යවලා ඉතින් මිදි වර්ගේ නම නම් මම දන්නේ නැහැ. ඉතින් ඒකේ වර්ගය මොකක්ද කියලා. ඉතින් මෙන්න මේ මගේ වැටකොළු වැල් වැටකොළු අඹ. වැටකොළු වැල් යවලා තියෙන්නේ මේ විලාඩ් අඹ පැලේ. ඇත්තටම අඹ පැලේ හිටවලා මේකටත් අවුරුදු 4ක් විතර වෙන්න එනවා මේ පැලේට නම්. ඒ වුණාට මේකෙත් තව ගෙඩි හැදුන්නේ නැහැ. හේතුවක් දන්නෙත් නැහැ. මේ තියෙන්නේ අපි පිනි ජම්බුකොට මේක පිනි ජම්බු නෙවෙයි අර ලොකු ජම්බු එක මැලේසියන් ජම්බු කියන වර්ගයේ ජම්බු වර්ග 5ක් විතර තියෙනවා. මේ ඉතින් දැන් මේකත් මේ අපේ පැතිවල තිබ්බට ගොඩක් පැතිවල නැහැ. අපි චින්චව් කියලා කියන මේක චෙරි වර්ගයක්. චෙරි ජෑම් කියලා කියනවා. සමහර අය චෙරි කියනවා. අපේ පැත්තේ චින්චව් කියනවා. චෙරි කියලා කියනකොට මේක චෙරි නෙවෙයි. ඒ මොකක් හරි මේකත් බෙරි වර්ගයක්. මේ කුඩ පොඩි ගෙඩි හැදෙන ඒවාට කියන්නේ බෙරි වර්ගනේ. මේකට කියන නම දාන්නේ නැහැ. ඒකත් මම හෙවණට හිටව ගත්තේ. ඉතින් මේත් මගේ ජම්බු පැලයක්. මේකේ දල් එන්නේ හරිම මේ රතුම තද නිකන් මෙරුන් කලරයකට තමයි එන්නේ. ජම්බු වර්ගේ නම දන්නේ නැහැ. ගෙනත් හිටෙව්වා. වැඩි දවසක් නැහැ. ඉතින් මේත් මගේ ජම්බු පැලයක් මේ තියෙන්නේ. තව ඔයාලට මට මගේ ඇරිච්ච පැල ගොඩාක් තියෙනවා. මට ඒක වීඩියෝ වලට ගන්න දැන් මතක් වෙන්නේ ගන්න බැරුව ගියානේ කියලා. ඉතින් අපි යමු තව තියෙනවා පැල වගේක් මගේ බලන්න. ඉතින් ඔහොම ගිහින් මේ තියෙන්නේ මොනවාද හැමෝම කණ්ඩායස කරත්ත කොළඹ අඹ. කාට් කොළඹ කියලා කරත්ත කොළඹ අඹ කරත්ත කොළඹ කියලානේ කියන්නේ. කරත්ත කොළඹ කියලා කියනවා. කාට් කොළඹ කියන අඹ පැලේ. මේ තියෙන්නේ විලාඩ් වර්ගයක්. මේක හිටවලා නම් දැන් සතියක් විතර විලාඩ් වර්ගයක් මංකුෂි කර්මෙන් ගෙනාවි පැලේ. ඉතින් ඔය යන්නේ මේක නම් මම ඇත්තටම කිසිම මට දැනීමක් නැහැ. ඩ්‍රැගන් ෆෘට් පැල දෙකක් තියෙනවා. මේක ඇතුළේ අර තද දම් පාට එක දම් පාට රෝස එළිය රෝස පාටට උරු ඩ්‍රැගන් ෆෘට් පැල දෙකක් තියෙනවා. ඉතින් මේක මම මෙතනින් අයින් කරන්න හිතන් ඉන්නේ වෙන තැනකට ගෙනියන්නේ. මෙතන අවුව තද හින්දා වෙන්නේ නැති කහ පාටට වගේ හැදිලා තියෙනවා. මේ තියෙන්නේ බඩ් දිවුල් පැලයක්. දිවුල්
ඉතින් දැන් ඇත්තටම පළතුරු පැල වර්ග 20කට වැඩිය තියෙනවා මගේ වත්තේ. තාම චූටි ළඟදී හිටෙව්වේ. ඉතින් මේ තියෙන්නේ ඔයාලා ජෑම් පේර කියන එක. ජෑම් පේර කියලා කියනව නේද? මේක නම් ගොඩක් හැදෙන්නේ මේ සීතල පැතිවල. අපේ පැතිරි මම බොහොම අමාරුවෙන් වතුර දාලා හදාගෙන තියෙනවා. ගෙඩි හැදෙයිද කියලා බලමු ජෑම් පේර කියන එක. රතු චූටි ගෙඩි. මේ තියෙන්නේ නිමාලි කියන දෙලුම් වර්ගේ. නිමාලි කියන එක මේ නිමාලි ළඟ හිටවල තියෙනවා නිමාලි කියන දෙලුම් පැලේ. මේ තියෙන්නේ ටොම් ජේසි අඹ පැලයක්. ටොම් ජේසි අඹ පැලේ මේකත් වැඩි දවසක් නෑ. ඉතින් ඔය විදිහට මේ තියෙන ඉඩ කඩේ මම පළතුරු පැල 20කට වැඩිය මගේ වත්තේ තියෙනවා මං හිටෝගෙන. ඉතින් දැන් ගොඩාක් පැල ලොකුයි ඉතින් සමහර ආයේ ඒ වගේ දවසක මල් මං වීඩියෝ එකක් අරගෙන එන්නම් ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.